අද අපි යන්නේ බලපිටියේ තියෙන ලස්සන ඔරුවැල්ල බීච් එකට. යාළුවනේ මම හිතනවා ඔයාලා හැමෝම මාදුගංගේ බෝට් ටුවර් එක බලන්න ඇති කියලා. අපි එහෙමම අද නයිට් එකට ආවා මේ කැම්පින් කරන්න තැනකට. මේ ඔරුවැල්ල බීච් එකට ආවා. එතන අපි ටෙන්ට් ගහගෙන අද රෑ එතන අපි යාළුවෝ ටිකත් එක්ක ගත කරනවා. ඉනිමැලයක් එහෙම ගහලා ලස්සනට අපි බලමු ඉස්සරහට. ඔයාලට මෙතන ලස්සන උදේට පෙන්නන්න. මෙතන ලස්සන දැන් නම් පේන්නේ නැහැ ඇත්තටම. මේ උදේට මාරම ලස්සනක් තියෙන මෙතන. අපි උදේට බලමු තව ඉස්සරහට මෙතන අපි ඉනිමැලයක් ගහලා කට්ටියත් එක්ක යාළුවෝ ටිකත් එක්ක පන්නයක් ගන්න හිතන් ඉන්නවා. බලමු ඉස්සරහට. යාළුවනේ ඔයාලට උනත් මෙතන බීච් කැම්පින් එකට එන්න පුළුවන්. මෙයාලගේ Facebook page එකක් තියෙනවා beach and wild camping කියලා. ඔයාලා බලන්න. මෙතන මාර ලස්සන place එක. මෙයාලා full support එක දෙනවා අපිට. මෙතන ගිනිමැලයක් මෙයාලා ගහලා දෙනවා. ඊට පස්සේ මෙයාලගේ packages තියෙනවා. අපි ගත්තේ barbecue unlimited එහෙම package එකක් ගත්තේ. ඒකේ breakfast එකයි dinner එකයි තිබ්බා include වෙලා. හොඳයි ඇත්තටම package එක. ඔයාලා උනත් මේ ඇවිල්ලා බලන්න. මේ FB එකෙත් මෙයාලගේ page එකක් තියෙනවා. ගිහිල්ලා බලන්න. අපි තව ටිකකින් බලමු මේකේ ලස්සන. යාළුවෝ ටිකත් එක්ක ඉතින් කාලෙකින් හම්බෙච්ච ඉඳ කෑම කාලා කට්ටියත් එක්ක ඉතින් කතාවක් දාගෙන හිටියා. ඉනිමැලේ දැන් නම් හොඳටම පත් වෙනවා යාළුවනේ. යාළුවෝ ටිකයි කට්ටියම ඉන්නවා ඉතින්. good morning යාළුවනේ. අපේ කට්ටිය උදේම ඇහැරලා ටිකක් නිින්ද ගියා. ඊ රෑනකම් මෙතන තමයි ඉතින් හිටියේ. අපි යන් එළියට බලන්න. මෙන්න මෙතන තමයි අපි ප්ලේස් එක. මෙතන තමයි ඊයේ කැම්පින් කරේ. මේ අපේ ටෙන්ට් එක. අපි බලමු නිකන් ගිහිල්ලා අර පැත්තට කොහොමද කියලා. මේ බීච් එක අපි ටාවෝඩ් එකකින් නාන්න හිතාගෙන ඉන්න. අපි මේ ඊයේ ගිනිමැලයක් ගැහුවා. ඒක මෙච්චරයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ බලන්න ලස්සන. එතන මැද. මාරම ලස්සන ඇත්තටම. යාළුවෝ ටික ඇහැරලා. තව එක යාළුවෙක් නිදි. එයාත් ඇහැරුණාම යනවා අපි මේ ෆොටෝ ගන්නට ගිහිල්ලා ෆොටෝස් ගහලා අනුරන්න අයියා good morning කට්ටිය ඇහැරලා යාළුවෝ ටික ඉන්නවා නිකන් බලමු ගිහිල්ලා මේක ගල උඩට කොහොමද කියලා ලස්සන මුහුද පේනවද කියලා බලමු මේ බාන්න යාළුවෝ මෙතන වටේම කවුඩර් නගින්න පුළුවන් නෝ උඩටම නැග්ගා මේ නෑ උඩ මේ යාළුවෝ ටික ඉන්නවා අතන ඊරෑ අර මේ ඔය පේන හරිය මේ සම්පූර්ණ දිගට ලයිට් තිබ්බා මේ මුහුදු ගිය බෝට්ටුව එහෙම ඊරෑ පෙවුන්නේ නැහැ ඉතින් මේ කලුවර හින්දා වීඩියෝ හරියට කරන්න බැරුණා. ඒතකොට අපි මේ අර මාදුගංගේ බෝට් සෆාරියේ ගිහිල්ලා පොඩ්ඩක් මෙතනටත් එන්න පරක් වුණා. නැත්තම් කලින් මෙතන ලස්සන වීඩියෝ එකක් කරන්න කියලා හිතන් හිටියේ. මේ ඇත්තටම මෙතන ලස්සනයි ප්ලේස් එක. අපි බහිමු. තාම මේ ඉර පායලා නැහැ යාළුවනේ මෙහෙට. මේ
පොඩ ඉර පායනකම් කියලා බැලුවේ මේ තව වතුරත් හීතලයිනේ. ඇත්තටම මෙතන ප්ලේස් එක ලස්සනයි. අපි තාම ලස්සනම ප්ලේස් එකට ගියේ නෑ මේ ෆොටෝස් ගහන්නට. අපි එතනට ගියාම පෙන්නන්න. එතන නම් මාරම ලස්සනක් තියෙන්නේ. ෆොටෝ ෂූට් වල එහෙම නම් අපි දැකලා තියෙනවා. තාම එතනට ගියේ නෑ. අපි බලමු ඉතින් නේද? එතනටත් ගිහිල්ලා. ඔයාලට මම රෑ වීඩියෝ එකක් ගේන්න හැදුවේ මේ එතන පොඩක් කරදරයි. කිනිමැලේ ගැහුවට මේ එතන ලොකු එළියක් තිබුණා. මේ ඒකයි උනේ. වතුර හීතල යාළුවනේ. යාළුවෝ ටිකත් ඇහැරලා මේ දෙන්නේ ඊයේ අපි ඉරපු ටෙන්ට් ටික. මේ ඉන්නේ යාළුවෝ ටික ඇහැරලා කියවනවා. කාලෙකින්ම හම්බුනේ ඉතින් යාළුවෝ ටික. ඊයේ ඇත්තටම මේ ගලවත් අටියට දැක්කේ නෑ. මෙතනට ඇවිල්ලා ටික වෙලාවකට පස්සේ දැක්කේ මේ කනුවර හින්දා පෙරුන්නේ නැහැ ඉතින්. යාළුවනේ අපිට මේ ඉතින් අපිට මෙතන මේ ටී එකක් එහෙම සම්බුණා. ටෙස්ට් එක දැන් ටී එක බොනවා. ඇත්තටම ගියා මේ මෙතන කැම්පින් කන්ටන්ට් කියන්නේ මේ ඔරුවැල්ල බීච් කියලා. ඒතකොට මෙතන මේ තියෙන FB එකේම මේ අපිට මෙයාලගෙන් ගන්න පුළුවන් මේ පැකේජස් තියෙනවා. අපි නම් ගත්තේ 6500 පැකේජ් එක බාබකියු අන්ලිමිටඩ් එහෙම තිබ්බා මේ පැකේජ් එකේ ඉන්ක්ලූඩ් වෙලා. හොඳයි ඇත්තටම මෙතන කැම්පින් කරන්න මරු. ඒ කියන්නේ අපි චෙක් ඉන් එක තිබ්බේ අපිට හවස මං හිතන්නේ 2ට විතර. අපි එද්දියේ 6ත් පහ වුණා යාළුවනේ. මේ අපි අර බලපිටියේ මාදුගංගේ ওই ටික ගිහිල්ලා එද්දි පොඩ්ඩක් රෑ වුණා. මේ ඊට පස්සේ දැන් චෙක් අවුට් එක තියෙන්නේ 10ට. අද උදේ 10ට. අපිට බ්‍රේක්ෆාස්ට් එක ඉන්ක්ලූඩ් වෙනවා ඒකේ. ඊට පස්සේ රෑ ඩිනර් එක ඒ ටික ඔක්කොම තියෙනවා ඉතින්. ඇත්තටම හොඳයි පැකේජ් එක. යාළුවෝ ටික කාලෙකින් හම්බුනේ. මේ අපේ එක්කෙනෙක් යාළුවෙක් හිටියා මේ එයා වැකේෂන් ආවිල්ලා හිටියේ මේ රටේ ඉඳන්. මේ ඒකින්ද තමයි අපි ගොඩක් කට්ටියම සෙට් උනේ ඉතින්. මේ අපි බලමු ඉතින් ඉස්සරහටනේ. අතන්ට ගිහිල්ලා නම් හම්බෙමු. එඩිට් එකේදී දාලා තියෙන්නේ. ඉච්චාව යාළුවනේ. යාළුවනේ අපේ එක්කෙනෙක් උඩ නැගලා මමත් දැක්කේ දැන්. මේ ඇවිල්ලා අර නාන ප්ලේස් එකට යන තැන මාර ලස්සනයි. වටේට වැටකී වලින් වටලා තියෙනවා. එතන තමයි නාන ප්ලේස් එක. ගියා කොහෙද? හා? ගියා කොහෙද? මන්න පිළියන්දල. ඔව්. මෙතන තමයි යාළුවනේ අපි නාන තැන. එතන ලස්සනයි මේ. පේනවනේ. ඇත්තටම කිව්වොත් මාර ලස්සනයි. අර ගල් වලින් මෙතන බීච් එක මාර ලස්සනයි කියලා තියෙන්නේ. එතන අමුතුම ලස්සනක් තියෙන්නේ. කකුලු ඉන්නව මෙන්න. මේ දුවනවා මේ. එනක් ගන්නවා වලට. අර දිගට මෙන්න. මාර ලස්සනයි මෙතන ඇත්තටම. නුරාන්නේට මාළුවෙක් හම්බෙලා. පන පිට ඉන්න එක්ක නේද? මැරිලානේ. එයා ලස්සනයි මාළුවා. මේකේ ගන්න. මැරිලා. අපි යනවා යාළුවනේ ඔරුවැල් ලස්සන ප්ලේස් එක බලන්න දැන්. බලමු. මෙතනින් මහතයට යන්න බෑ. කට්ටිය ඇවිල්ලා ඉන්නවා ෆොටෝ ෂූට් වලට. ඒක තමයි මෙතන ඔරුවැල්ලේ ප්‍රසිද්ධම තැන.
මේ තමයි මේ ඔරුවැල්ල බීච් එකේ ලස්සනම තැන. මෙතන බලන් තමයි ගොඩක් අය එන්නේ අත්‍තරම ගුව. නේ එනවා. උඩ ඉඳන් මාවන්නේ. මෙතන තමයි ඔරුවැල්ල බීච් එකේ ලස්සනම තැන. මේ තියෙන්නේ. මෙතන ඉඳලා ගොඩක් කට්ටිය ඉතින් ෆොටෝ ෂූට් කරන්නේ. මෙතන ඇත්තටම මාරම ලස්සනක් තියෙනවා. අපේ අය ඉතින් මේ පොලිතින් යන දාලා ඉතින් මේ ඒ වගේ තැනත් කැත කරනවා ඉතින් අපරාධේ. මේ වගේ ලස්සනට ආන්න මේ ගල්වල පිහිටීමේ අරනේ මුහුදක් අයිනේ. ඇත්තටම කිව්වොත් මාරම ලස්සනක් තියෙන්නේ. නේ බලන්න. ඇත්තටම ලස්සනක් තියෙන මාරම ලස්සනයි. අර පැත්තෙන් බෝට් උප් වෙනවද දන්නවද වලට? පැත්තෙන් මුහුදු වෙන අය. මේ ගලවේ අපි දෙන නුරන්න එමයි කලින් මාව කනිත් යාළුවන්ට කලින් ඒ යාළුවෝ ටිකත් ඇවිල්ලා. කට්ටිය ඕන්චිලි පදිනවා. අපි දැන් ආවා. අපි ආයෙත් යාළුවෝ එතනට යනවා. මේ අපි මුලින්ම නාලා ඉන්න කියලා බැලුවේ. අපි නාලා යනවා එතන ආයෙත් යමු. Good morning Orwell. යාළුවෝ යාළුවට පේනවද නැ මේ අර අපි කැම්පින් කරපු තැන මේ තියෙන ඒරියා එක. මෙතන තමයි ඊයරා කැම්පින් කරේ. ඔයාලට පේනවද නැ අර ගල්වල සම්පූර්ණ කුරුල්ලෝ ඉන්නේ. අර සුදු පාටට පේන්නේ කුරුල්ලෝ ඉන්නේ. පේනවද? මම හිතනවා පේන්නේ නැති කියලා. අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න කියලා දැන් බැලුවේ. ඔක්කොම arrange කරලා. ඉන්දියාප්ප තමයි අපි කිව්වේ. ඊට අපි එන කන්න කියලා බැලුවේ 14. යයි කට්ටිය ඇති යාළ වෙන්නේ ධම්මල වෙනවා. ගලක් ඇතුලේ. අපි අර ලොකු ගලක් දැක්කේ. ඒක ඇතුලේ. අපි කෑවා. දැන් අපි යන්න කියලා බැලුවේ ඇඳුම් චේන්ජ් කරගෙන මෙතනට එන්න කියලා බැලුවේ. තාම අපේ යාළුවෝ ටික රැහැත් වෙනවා. ඒකින්ද නුරන්න අයියා මා යනවා කලින් මෙතනට. අපි එතනදී එහෙනම් හම්බ වෙමු. යාළුවෝ මේ හරියේ සම්පූර්ණ ගෙවල් වල පාකින් එහෙම තියෙනවා. කියන්නේ ගොඩක් කට්ටිය ආවම මේ වාහන පාකින් කරලා මේ හරියේ නිදහසේ යන්න පුළුවන් ගෙවල් වල. දැන් තමයි යාළුවනේ බීච් එකේ ලස්සන හොඳටම පේන්නේ. ඊයේ අපි රෑනේ ඉතින් ආයේ ඉතින් ඊයේ අපි රෑ කැම්පින් කරපු තැන යාළුවනේ. දැන් බීච් එක යාළුවනේ මේ හැරි බීච් එක මාරම ලස්සනයි. යාළුවනේ අපි යනවා දැන් ආයි අර මෙතන ඔරුවැල්ල බීච් එකේ ලස්සනම තැනට. මේ තමයි උදේ අපි නාවු තැන. අපි දැන් යන් අපි අර උදේ ගියේ එතන තමයි ආයිත් යන්නේ. එතන මාරම ලස්සනක් තියෙන ඇත්තටම. යන් එතනට බලන්න. අන් ටිකක් කට්ටිය ඇවිල්ලා යන්නේ උදේ නම් කවුරුත් හිටියේ නැහැ. යාළුවෝ මෙතන තමයි මේ කට්ටිය ගොඩක් ඉන්නේ ෆොටෝස් ගහන්නේ. එතන මාරම ලස්සනයි. මේ ගල් දෙක මැදින් අනේ තමයි බලන්න කට්ටිය ගොඩක් ඉන්නේ මෙතන. ප්ලේස් එක ලස්සනයි. ගොඩක් කට්ටිය ඇවිල්ලා දැන් ආ ඉන්නේ.
අපි උදේදී නම් කවුරුවත් හිටියේ නැහැ. මේලා එන ටිකක් කට්ටිය වැඩියෙන් ඇවිල්ලා ඉන්නේ. එතන ෆොටෝ ගන්න ලොකේෂන් එක ගොඩක් කට්ටිය එනවා. ආරම ලස්සනක් ඒ ප්ලේස් එක තියෙනවා. ඒම මේ ගලුත් එක මේ බීච් එක ආරම ලස්සනක් තියෙනවා. දැන් නම් ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නේ. යාළුවෝ ටික එනවා ඔන්න. කට්ටිය එනවා. මේ කට්ටිය තාම ෆොටෝ ගහනවා යාළුවනේ. කට්ටිය. කියේ ෆොටෝස් ගන්නවා යාළුවනේ. අපි තව පොඩ්ඩක් යනවා. මේ යාළුවනේ අපි යන්න කියලා බැලුවේ දැන්. මේ 12ටත් කිට්ටුයි මේ යන්න කියලා බැලුවේ. කට්ටිය ගෙවල් වල යන්නත් ඕනි. බඩගිනිත් එක්ක දැන් නම් මම හිතනවා මාදුගගේ වීඩියෝ එකත් කට්ටියෙන් බලන්න නැති කියලා. මේ වීඩියෝ බලන්න කැම්පින් එකේ. මෙතන කැම්පින් එකේ නම්බර් එකකුත් මම දාන්නම්. මෙතන කැම්පින් එකට එනවා නම් ඒකට කතා කරලා එන්න. එයාලා මාදුගගේ බෝට් සෆාරි එකත් කන්ටැක්ට් කරලා දීලා ඒකත් එන්ජොයි කරන්න පුළුවන්. වැඩ දෙකම කරන්න පුළුවන්. එතකොට එහෙනම් ආයිත් ලොග් එකකින් හම්බෙමු. එහෙනම් අපි කියන්නේ නෝරන්නයි. එලගිරි.